මෙහෙමයි මහත්තයෝ දැන් බුදුරජාන් වහන්සේ අපිට සම්මාදිට්ඨිය කියන කාරණේනේ මේ මාර්ගයේ අංක 1 නේද? සම්මාදිට්ඨියකින් තොරව මාර්ගයක් වෙන්නේ නැහැ නේ. ඒතකොට මේ සම්මාදිට්ඨියෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය. තේරෙනවද? ඒක සම්මාදිට්ඨිය අර්ථයක්. මේ ලෝක ධාතුවේ යම් ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් අම්මා තාත්තාගේ ගුණයන් ගැන දේශනා කළා තියෙනවා නම් ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි. තේරෙනවද? එතකොට එතනදී බුදුරජාණන් වහන්සේ අම්මා තාත්තා මහා බ්‍රහ්මයා කියලා දේශනා කරනවා. අම්මා තාත්තා අර අනාගාමී උත්තමයාට වඩා ශ්‍රේෂ්ඨ ගුණයන් තියෙන තැනදී දේශනා කරන ආනන්තරීය පාප කර්ම ළඟදී. ඒ නිසා උසස් පෙළ විභාගෙට සූදානම් වෙන දරුවන් දක්ෂ වෙන්න ඕනේ. නිරතුරුවම Taman මව් කුසේ පිළිසිඳගත් දවසේ පටන් මේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දවස දක්වා ඒ Tamanගේ සියලුම බලාපොරොත්තු සියලුම ප්‍රාර්ථනා සියලුම මේ ජීවිතය කියන අර්ථයම ගොඩනගලා දුන්නේ කවුද? අම්මා තාත්තා. ඒ නිසා දරුවෙක් උසස් පෙළ විභාගයේ දක්වා අරන් එන්න අම්මා තාත්තාගේ මහා බ්‍රහ්ම ගුණයන් කරන්නා වූ පරිත්‍යාගය මෙපමණයි කියලා අපිට කියන්න බෑ. තේරෙනවද? දැන් උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවෙක් තේරුම් ගන්න ඕනේ තමන් උසස් පෙළ විභාගයට මුහුණ දෙන මොහොතේ ඒ අම්මා තාත්තා දසදහස් වතාවකට වඩා තමන්ගේ හිතෙන් ප්‍රාර්ථනා කරන්නේ නැති මගේ දරුවාට ඉහළම සුසුකම් ලැබේවා. ඒක අම්මා තාත්තගේ මහා බ්‍රහ්ම ගුණයක්. ඒ නිසා සෑම දරුවෙක්ම මුලින් තේරුම් ගන්න ඕනේ මම මේ උසස් පෙළ විභාගයට සූදානම් වෙන මොහොත දක්වා මගේ අම්මා තාත්තා මාව මෙතෙන්ට ගේන්න මාව මෙතෙන්ට පුහුණු කරන්න මොන සානම් අයෝමය කැපවීමක් කාලය ශ්‍රමය ධනය මේ සියල්ල කැප කරලා මොනසා වෙහෙසක් ගන්න නැද්ද කියන මුලින්ම ඔතනයි අපි මතු කරගන්න ඕනේ. වෙන දෙයක් නෙමෙයි. තේරෙනවද? ඔතන මතු කරගෙන ගත්ත තැන තමයි අපේ වීරය කියන කාරණේ මතුවෙලා එන්නේ. තේරෙනවද? මොකද අපි අම්මා තාත්තගෙන් ලබා ගත්තා වූ අවුරුදු 16ක් 17ක් ලබා ගත්තා වූ මහා අයිතිවාසිකම් ගොඩක් තියෙනවා. තේරෙනවද? ඒක අම්මා තාත්තාගේ යුතුයකමක්. ඒ යුතුයකම දරුවා ගන්න අයිතිවාසිකම හැටියට. එතකොට ඒ දරුවා ඒ අයිතිවාසිකම අවුරුදු 16ක් 17ක් අම්මා තාත්තගෙන් ගත්තා. ඒ අයිතිවාසිකම ගන්න ඒ යුතුයකම් පක්ෂයේ අම්මා තාත්තා අකුරට ඉටු කළා. ඒ නිසා දැන් ඒ අයිතිවාසිකම් පක්ෂයේ ලබාගත්තේ දරුවා අම්මා තාත්තගෙන් දැන් දක්ෂ වෙන්න ඕනේ අම්මා තාත්තාට පෙරලා යුතුයකම් ඉටු කරා. තේරෙනවද? එතකොට ඕනෑම දරුවෙකුට උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවෙකුට දෙමාපියන් උදෙසා දෙමාපියන් අවුරුදු 17ක් පුරාවට කළා වූ ඒ යුතුයකම් පක්ෂය වෙනුවෙන් පෙරලා යුතුයකම් ඉටු කරන්න තියෙන සුදුසුම අවස්ථාව තමයි එළවෙන්නේ. තේරෙනවද? නමුත් අපි එකක් හිතන්න ඕනේ හැම දරුවටම මේ තුනක් ගන්න බෑ. ඒකත් අපි හිතන්න ඕනේ. මොකද ඒවා අපේ සංස්කාර. ඒ සංස්කාර අතීත දුර්වල සංස්කාර තියෙනවා නම් දැන් බුදුරජාණන් වහන්සේ කියනවානේ කෙනෙක් ඉහළ වෘත්තියක් ලබන්න ඉහළ අධ්‍යාපන සුසුකම් ලබන්න පුහුණු කරන දේවල් මොනවද කියලා? මොකද්ද? පෙර ජීවිතේ වැඩිහිටියන් ළඟට ගිහිල්ලා මහාන බමුණන් ළඟට ගිහිල්ලා ගුරුවරුන් ළඟට ගිහිල්ලා දෙමාපියන් ළඟට ගිහිල්ලා කළ යුත්ත නොකළ යුත්ත අහලා හොඳ නරක අහලා ඊට අදාළ වේගොල්ලෝ ඒක ඒ බුදුරජාණන් වහන්සේ කියනවා අපි ඉහළ වෘත්තිකයෙක් වෙන්න ඉහළ අධ්‍යාපන සුසුකම් ලබන්න තියෙන. ඒතකොට මහත්තයෝ හැමෝට මේ සුසුකම නැහැ. හොඳේ හැමෝට මේ සුසුකම නැහැ. නමුත් ඊට අදාළ සුසුකම් පක්ෂයේ ඊට අදාළ කුසල් දහම් පක්ෂයේ තියෙන අය වැඩිපුර ලකුණු ගනි. හරි ඒක හේතුඵල ධර්මයක්. හරිද? නමුත් අපිට කොතනක හෝ දුර්වලතාවයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ අකුසලයට යට වෙන්න කියලා කොතනකවත් කියලා නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. අකුසලයට යට වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ. ඒ නිසා දක්ෂ දරුවායේ දක්ෂභාවය තව තව ශක්තිමත් කර ගන්නවා වගේම තමන්ට තේරෙනවා නම් කොතන හෝ දුර්වලභාවයක් තියෙනවා කියන කාරණය තේරෙනවද? තවමත් ඔබට වෙලාව තියෙනවා තව තව අම්මා තාත්තට කීකරු වෙලා තව තව ගුරුවරුන්ට කීකරු වෙලා තේරෙනවද? ඒ තුලින් අර විසිරෙන්නා වූ හිත තැම්පත් හිතක් බවට පත් කරගන්න. මොකද අධ්‍යාපනයේ අපිට යම් සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් පාඩම් කරේ සැකයක් අමාරුයි කියලා විචිකිච්ඡාවක් තියෙනවා නම් අපි මේ විචිකිච්ඡාව තුල විභාගයට යන එකේදී අපිට අවාසියක් වෙන්න අපි මේ විචිකිච්ඡාව සම්පූර්ණයෙන්ම බැහැර කරලා සමාධිමත් මධ්‍යස්ථ හිතෙනුයි අපි එතෙන්ට යන්න ඕනේ. එතකොට එහෙම ගියොත් තමයි අපිට පාඩම් කරපු දේ මතකෙට එන්නේ.
අද වුණත් තව මන් වැඩිපුර ටිකක් පාඩම් කරන්න ඕනේ කියලා මේ සමාධිමත් හිතෙන් පාඩමට යොමු වෙන්නේ. තේරෙනවද? ඒ නිසා දරුවන් උදෙසා විභාගයට සූදානම් වෙන දරුවන්ට කළ යුතු යුතුයකම් පක්ෂයක් තියෙනවා. ඒ යුතුයකම් පක්ෂය තමයි අවුරුදු 17ක් පුරාවට ඔබ අම්මා තාත්තගෙන් ලබාගත්තේ සම්පූර්ණ අයිතිවාසිකම් පක්ෂය වෙනුවෙන් පෙරලා මනුෂ්‍යත්වයෙන් කෘතවේදීව උපකාර කරන්න. හරිද? ඒ නිසා දරුවන් දක්ෂ වෙන්න ඒ උදෙසා බුදුරජාණන් වහන්සේ ගොඩාක් දේවල් ඕගොල්ලන්ට දේශනා කළා කියන්නේ. දැන් ඕගොල්ලෝ පන්ති ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන පාඩම් කරලා නිදි බලාගෙන පාඩම් කරලා ගන්න තියෙන උපරිම වෙහෙස දැන් අතීතය ගැන හිතන්න ඕනේ නෑ. දැන් ඔබට තියෙන්නේ වර්තමානයේ සමාධිමත් හිතක් තුලින් විභාගෙට යන්න. හරිද? ඒ සමාධිමත් තුලින් හිතක් විභාගෙට යද්දී දක්ෂ වෙන්න මේ විභාගයේ තියෙන සති දෙක හරි ඒ කාලය පුරාවට මේ ඉතිරි වෙලා තියෙන දවස් 3-4 පුරාවට හරි හැමදාම උදේ පාන්දර අම්මා තාත්තට වැඳලා හවස නිින්දකට යනකොට අම්මා තාත්තට වැඳලා Tamanට උගන්වපු ගුරුවරුන්ට වන්දනා කරලා හදවතින් වන්දනා කරලා හැම වෙලාවම මහත්වෝ සතුටු සිතින් ජීවිතේ තියාගන්න. සතුට කියන්නේ එතන සමාධිමත් විසිරෙන්නේ නැති, සැකේ විචිකිච්ඡාව නැති, බය නැති. තේනද? මධ්‍යස්ථ තැනක හිත තියාගන්න. හිත තියාගෙන අර පාඩම් කරපු ඒවා නැවත මතු කරගෙන ඒවා දැකලා මේ සමාධිමත් හිතෙන් ගිහිල්ලා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න කියන කාරණේයි. මොකද දෙමාපියන්ට කළ යුතු යුතුයකම් පක්ෂයක් ඔබ තුල තියෙනවා. හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද අම්මා තාත්තලා මහා කැපවීමක් කළා, මහා දුක්ඛන්දරාවක් විඳලා, මහා ශ්‍රමයක් වගුරලා තමයි මේ සල්ලි හොයලා ඔබලාව මේ තැනට අරගෙන ආවේ. නිසා ඔබලා දක්ෂ වෙන්න ඕනේ මේ සති දෙක තුන මේ ඉතුරු වෙලා තියෙන කෙටි කාලය තුල කාමච්ඡන්දයන්ට හිත දුවන්නේ නැතුව අම්මා තාත්තා සතුටු වෙන ආකාරයෙන්, අම්මා තාත්තට කීකරු වෙන ආකාරයෙන්, ගුරුවරුන්ට කීකරු වෙන ආකාරයෙන්, වැඩිහිටියන්ට කීකරු වෙන ආකාරයෙන් මං වගේම අනිත් දරුවනුත් විභාගයේ පාස් වේවා කියන මෙසිතින්, මට වගේම අනිත් දරුවන්ටත් විභාගයේ ලේසි වේවා කියන මෙසිතින් මෛත්‍රී ආනිසංස 11ත් අරගෙන තෙරුවන්ගේ ආශිර්වාදයක් අරගෙන ගිහිලා විභාගෙට වාඩි වෙන්න. තේරුණාද? ඒ නිසා Taman දක්ෂ නම් ඒ අම්මා තාත්තා මට කළා වූ අවුරුදු 17ක් පුරාවට මට කළා වූ ඒ උපකාරයට මම ප්‍රතිඋපකාර දක්වනවා කියන තැන ඉඳන් සමාධිමත් හිතකින්, මෛත්‍රී හිතකින්, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් ශක්තිමත් වුණ හිතකින් එයා මේ සති දවස් කීපය තුල කටයුතු කරන්න එයා දක්ෂ නම් ඇත්තටම එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව වඩාගත්තා වූ දරුවක් බවට පත් වෙනවා. එතනදීම ශ්‍රද්ධාවේ ආනිසංශය මොකද්ද? සැකය, බිය, විචිකිච්ඡාව පහව යනවා. එතන ඕනෑම දරුවෙකුට හිතන්න පුළුවන් නම් අනේ මේ අවුරුදු 17ක් පුරාවට අම්මා තාත්තා මට කොච්චර කැපවීමක් කළාද? කාලයෙන්, ශ්‍රමයෙන්, ධනයෙන් කොච්චර වෙහෙසක් ගත්තද? ඒ අයිතිවාසිකම් සියල්ලම මං අරන් ඉන්නේ. අනේ මං කොහොම හරි මට පුළුවන් උපරිමයෙන් අම්මා තාත්තාට මගේ යුතුයකම් පක්ෂය මං ලබාගත් අයිතිවාසිකම් වෙනුවෙන් මගේ යුතුයකම් පක්ෂය ඉටු කරනවා කියන අදිෂ්ඨානට ආවොත් මහත්යෝ ඒ දරුවා එතනදිම වීරය කියන කාරණේ ජීවිතේට ගත්තා වෙනවා. නමුත් එකක් තේරුම් ගන්න ඕනේ, අපි හැමෝටම ඒ තුනක් නම් ගන්න ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ පුළුවන් කැපවීමෙන් හරි ඔබ විභාගයට සම්බන්ධ වෙන්න ඒ තැනදිම ඔබ තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව තුල ජීවත් වෙච්ච දරුවෙක් වෙනවා. එතනින්ම ඔබේ බිය, සැකය, විචිකිච්ඡාව පහ වෙනවා. ඒ වගේම අම්මා තාත්තගේ ඒ යුතුයකම් පක්ෂය ඔබ ලබාගත් අයිතිවාසිකම් පක්ෂය දකින මොහොතේ එතනදිම ඔබ සම්මාදිට්ඨියටපත් වෙච්ච දරුවෙක් බවට පත් වෙනවා. ඒ නිසා මහත්වෝ මේවා තුලින් වැඩෙන කුසල් ශක්තිය ප්‍රශ්න පත්‍රයේ ලියද්දී ඔබට අමතක වෙච්ච එක පිළිතුරක් ඔබට මතු කරලා දෙන්න. එහෙම තමයි ඒක කරගන්න ඕනේ. ඒ නිසා මම හිතනවා තව දවස් කිහිපයකින් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ නිසා අපොස උසස් පෙළ විභාගයට සූදානම් වෙන පින්වත් සෑම දුවා දරුවන්ටම බොහෝම මෙසිතින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ, සන්නමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ, දන්ත ධාතුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වත් දුවා දරුවන් අපි කරගන්නා වූ කුසල් ධර්මයන්ගේ ශක්තියෙන්, විදර්ශනාමය කුසල් ධර්මයන්ගේ ශක්තියෙන්
උතුම් ධර්ම දානමය පින්කම් වල ශක්තියෙන් ඒ ධර්ම දාණයෙන් සැනසෙන අප්‍රමාණ ජනතාවගේ පිනේ ශක්තියෙන් අපොස උසස් පෙළ විභාගයට සූදානම් වෙන පින්වත් දුව පුතාලගේ ජීවිතයට බලපාන යම් අතීත අකුසල් සංස්කාර තිබේ නම් මේ පින්කම් වල ශක්තියෙන් ඒ අතීත අකුසල් තුනී වෙලා පින්වත් දුව දරුවන් බලාපොරොත්තු වෙන ඒ උසස් ප්‍රතිඵලයන් සාක්ෂාත් කරගන්න තෙරුවන්ගේ සරණ දෙවියන්ගේ